1985 ගාන කියන ටන්ස්ටන් සූත්‍රිකා ලාම්පුව තුලින් ධාරාව ගන්නවලු I. වෝල්ටීතා වීලු V සහ I අතර ප්‍රස්ථාරය හොඳට නිරූපණය කරන්නේ කවුද කියලා. ටන්ස්ටන් සූත්‍රිකාව කියලා කියන්නේ ඔයගොල්ලෝ අර පාවිච්චි කරන සූත්‍රිකා බල්බ්, ගෙඩි බල්බ් කියලා කියන්නේ අපි. කහ පාට බල්බ් එක. ඒක. හරි. ඒතකොට ඒක ඔයගොල්ලෝ දන්නවද? ගොඩක් මේ රත් වෙනවා. ටිකක් මේ විනාඩි දෙකකින් තුනෙන් ඒක රත් වෙලා යනවා. හරි. ඒ කියන්නේ අතට තාපය නිපදවනවා. තාපය නිපදවනවා අපි දන්නවා ඒකේ ප්‍රතිරෝධය වැඩි වෙන්න ඕනේ. මොන සමීකරණයට අනුවද? r θ සමානයි r naught 1 ධන alpha delta θ. නැත්නම් delta ඕනෙත් නැහැ. කෙලින්ම θ. මේ සමීකරණයට අනුව උෂ්ණත්වය වෙනස් වෙනකොට අනිවාර්යෙන් ප්‍රතිරෝධය වැඩි වෙන්න ඕනේ. උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙන්න ඕනේ. හරි. ඒ විදිහ. මේකෙන් කියනවා V සමාන IR දාමු අපි. V සමාන IR. එහෙනම් x අක්ෂරයන් තියෙන V, y අක්ෂරයන් තියෙන I. එහෙනම් R මේ පැත්තට ගමු. V බෙදීම 1ට R සමානයි I. මම පොඩ්ඩක් අපිට පුරු වෙන්න මේක අනිත් පැත්ත හරව ගන්නවා. I සමානයි 1ට R V කියලා. එහෙනම් y සමානයි mx ආකාරය වෙනවා. හරි. එහෙනම් R වලින් කිසි බලපෑමක් නැත්නම් ලස්සනට y සමාන mx එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රස්ථාරය මෙහෙම යන්න ඕනේ. මෙහෙම යන්න ඕනේ. සාමාන්‍ය එකක් නෙවෙයි. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද? උෂ්ණත්වය වැඩි වෙන්න ටන්ස්ටන් සූත්‍රිකාව කියන හොඳටම රත් වෙන කෙනෙක්. ඒ කියන්නේ R ගැන ලොකු බලපෑමක් තියෙනවා. එහෙනම් R එන්න වැඩි වෙනවා. R තියෙන මෙතන අනුක්‍රමණේ යටින්. එක යට R තියෙන. එහෙනම් R වැඩි වෙන්න අනුක්‍රමණය අඩු වෙනවා. අනුක්‍රමණය අඩු වෙනවා කියලා කියන්නේ මේකේ කෝණය අඩු වෙනවා එන්නේ. හරි. කෝණය අඩු වෙනවා. ඒ කියන්නේ tan θ වල අගය අඩු වෙනවා. හරි අනුක්‍රමණය අඩු වෙනවා. එහෙනම් එන්න කෝණය අඩු වෙන උත්තරයක් වෙනවා. එහෙනම් බලනවා එකම උත්තරය දෙන්නේ කෝණය අඩු වෙන එක. උත්තරේ 5. හරි. හරි සරල ගාන. පහේ ගාන මේක කියනවා මේ A හා B අතර සමග ප්‍රතිරෝධය යන කියලා. මේ වගේ ගානක් හරි සරලයි. මේ වගේ වැරදුන තපරන්න. හරි. ඒතර මේ සමග ප්‍රතිරෝධ ගණන් ඇත්තටම උගන්නන්න අමාරුයි. ඒක ඔයගොල්ලෝ කරලා හිතලා තමයි මේක පුළුවන් වෙන්නේ. මම කොච්චර කියා දුන්නත් නැහැ ඔයගොල්ලෝ කරන්නේ නැත්තම් මේක. හරි. ඔයගොල්ලෝ තනියෙන් කල්පනා කරන්නේ නැත්තම්. මම පොඩි නිකන් ට්‍රික් එකක් කියන පුළුවන් තරම් දැන් මෙහෙම දැන් සමග ප්‍රතිරෝධය හොයන්න තියෙන තැන් දෙක තියෙනවා නම් මෙහෙම ඊට පුළුවන් තරම් දුරින් පටන් ගන්න. ඔච්චරයි කියන්න පුළුවන්. හරි. ඊටු ටික තමයි හිතෙන්න ඕනේ. පුළුවන් තරම් දුරින් පටන් ගන්න. එහෙනම් මේ දෙන්නට පුළුවන් තරම් දුර කියලා කියන්නේ මෙන්න මෙතන. හරි. උඩ. එහෙනම් මෙතන තියෙනවා 6යි 12යි. මම ඉස්සෙල්ලා කිව්වා එකකින් එකක් භාගන ලොකුයි කරන් තුනෙන් බෙදන්න. හරි මේව කල්පනා කරලා ඉන්න වෙලාවක් නැහැ. 6යි 12යි. එහෙනම් සමකේ කීයද? 12 බෙදීම 3යි. මෙතන 12 බෙදීම 3යි. 12 බෙදීම 3 කියලා කියන්නේ කීයද? 4යි යෝ. එතන 4යි යෝ. දැන් පේනවා මෙතන ආයි 4යි 2යි. එහෙනම් 4යි 2යි මෙතන ශ්‍රේණිගතයි. එක පෙළට ඉන්නේ එකම ධාරාව ගියොත් යන්නේ. එහෙනම් මෙතන ආයි පාරක් 6යි යෝ. මේ දෙන්න දානවා තනිය කියන මෙතන 6යි යෝ. ඒ 6යි මේ 12යි ආයි සමාන්තරගතයි. එහෙනම් ආයි සමාන්තරගතව ඉන්න එකකින් එකක් භාගය ලොකුයි තරම් තුනෙන් බෙදන්න. එහෙනම් 12 තමයි ලොකුම එක කියලා. ඒ ආගේ තුනෙන් බෙදුවාම ආයි පාර මෙතන 4ක් වෙනවා. 12 තුනෙන් බෙදුවම 4යි. ඒ 4 මේ දෙකයි ආයි පාරක් 6යි. ඒ 6 මේ 12යි ආයි පාරක්. ඒ 4 මෙතන 2යි 6යි. ඒ 6 මේ 12යි ආයි පාරක් 12 බෙදීම 3යි. හරි 12 බෙදීම 3 කියන්නේ 4යි යොම් තමයි උත්තරේ. සරල ගාන. හරි 4යි තමයි උත්තරේ 2. 86 ගාන වෝල්ට් 120ක බැටරියක් දාලා දෙන මෙතනින් 5000 යොම් තියෙන මෙතන 2500 යොම් තියෙනවා. ප්‍රතිරෝධ දෙකක් තියෙනවා. අපිට කියනවා මේ 5000 යොම් කියන තැන ඒ දෙපැත්තට දානවලු වෝල්ට් මීටරයක්. වෝල්ට් මීටරයක් දානවලු. හැබැයි වෝල්ට් මීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය 5000යි. මෙයාගෙත් ඇතුලේ ප්‍රතිරෝධයක් තියෙන එකත් 5000යි. හරි. එහෙනම් මෙයා පරිපූර්ණ වෝල්ට් මීටරයක් නෙවෙයි. පරිපූර්ණ වෝල්ට් මීටරයක් කියලා කියන්නේ මොකද්ද? පරිපූර්ණ උපකරණයක් කියලා කියන්නේ මීටරයක් හරි වෝල්ට් මීටරයක් හරි කියලා කියන්නේ එයාව පරිපථයට සම්බන්ධ කරාම පරිපථයට බලපෑමක් කරන්න බෑ. ඒ කියන්නේ මුලින් ගිය ධාරාව දැනුත් යනවා. එයා සම්බන්ධ කරාම ධාරාව වෙනස් වෙන්න බෑ. දැන් මෙතන අපිට තේරෙනවා මෙතන 5000ක් කියන මෙතන 5000ක් කියන. එහෙනම් මෙතන සමාන්තරගතව ප්‍රතිරෝධ දෙකක් තියෙනවා. අවුල්. එහෙනම් අනිවාර්යෙන් ධාරාව යනවා මෙයා හරහා ඒතකොට ධාරාව වෙනස් වෙනවා. හරි. ඒ වගේ වෙලාවට අපි ගන්න හදන්නේ මෙයාගේ ඇතුළේ තියෙන ප්‍රතිරෝධය මෙතන ලියා ගන්න. වෝල්ට් මීටරේ මකලා
මෙතනට ප්‍රතිරෝධ දාගන්න 5000යි. එයා ඇතුළේ 5000ක් තියෙනවනේ. ආයි වෝල්ට්මීටරේ පිටින් යන්න ගන්න. මෙතන තමයි වෝල්ට්මීටරේ තිබුණේ. වෝල්ට්මීටරේ අයින් කළා. එතන තුනේ යාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධ 5000යි කියනවනේ. වෙන ආගයක් තුනත් ඒ ආගයත් මෙතන දැම්මා. ඒකට පිටින් ඒ දෙපැත්තටම වයර් එක සම්බන්ධ කරලා වෝල්ට්මීටරේ වෙනම හයි කරන්න. දැන් මෙයා පරිපූර්ණයි කියලා හිතන්න. පරිපූර්ණයි කියලා කියන්නේ එයා හරහා ධාරාව යන්නේ. එයාගේ තිබිච්ච 5000 ගලවලා මෙතන තිබ්බා. හරි. එහෙනම් දැන් මේක සරල ගාන 5000යි 5000යි මෙතන සමාන්තරගතයි. සමාන ප්‍රතිරෝධ සමාන්තරගත වෙන එක මෙතන 2500. 2500. එන්න ඔයගොල්ලන්ට මේක හදන්න ඕන ගානක් නෙවෙයි. මෙතන තියෙන වෝල්ට් 120ක් වෝල්ට් 120 දෙපැත්තේ ඔක්කොම තියෙන 2500ව දෙකක්. එන විසමන අයියා අර ඕනනම් දාන්න. නැත්නම් අපි දන්නවා ශ්‍රේණිගත ප්‍රතිරෝධ අතර අනුපාතය විභාතර අනුපාතයට සමානයි කියලා. එහෙනම් මෙතන තියෙන්නේ 1:1 අනුපාතය. එහෙනම් මේක 120යි. මෙතන වෝල්ට් 60යි. මෙතන වෝල්ට් 60යි. එන වෝල්ට් මීටර පාඨාංක කීයද? 60යි වෝල්ට්. සරල ගානක්. හරි. උත්තරේ 3. ඊට පස්සේ කියන දිග සිලින්ඩරාකාර තඹ දණ්ඩකින් දිග එල්ලු සිලින්ඩරාකාර තඹ දණ්ඩකින් දිග 2යි එල්ලු සිලින්ඩරාකාර අලුත් දණ්ඩක් නැවත හැදුවලු. අලුත් දණ්ඩේ විද්‍යුත් ප්‍රතිරෝධය මුල් දණ්ඩේ ප්‍රතිරෝධය වගේ කී ගුණයක් කියලා. හරි. එහෙනම් මේකේ මුලින්ම මේගොල්ලන් රූපයක් හදගන්න. මේගොල්ල එක්කෙනාම තමයි තරල හදලා තියෙන්නේ. එහෙනම් මේගොල්ලන්ගේ දිග විතරක් නෙවෙයි හරස් කරත් වෙනස් වෙන්න ඕනේ. ඇයි එක්කෙනාගෙම තමයි තියෙන්නේ. එකම පරමාණු ප්‍රමාණය තමයි තියෙන්නේ. ඒ ටික තරල තමයි ඊළඟ එක්කෙනත් හදලා තියෙන්නේ. එහෙනම් පළවෙනි එක්කෙනාගේ හරස් කළ ඒ කියලා අපි ගමු. එයාගේ දිග L. ඔය විදිහට. දෙවෙනි එක්කෙනාගේ දිග 2යි L වෙනවා. හරස් කළ A2 කියලා ගමු. මෙයාගේ A1 කියලා ගමු. හරි. හැබැයි එකම එක්කෙනා තරල හදන නිසා දෙන්නම එකම જાතිය. එහෙනම් ප්‍රතිරෝධකතාව කියන එක දෙන්නගම සමානයි. හරි. මෙයාගේ ප්‍රතිරෝධය අපි ගමු R1 කියලා. මෙයාගේ ප්‍රතිරෝධය R2 කියලා ගමු. එහෙනම් අපෙන් අහන්නේ R2 බෙදීම R1 කියලා. මුල් එක්කෙනාගේ වගේ කී ගුණයක්ද දෙවනියා කියලා. හරි. එහෙනම් මෙයාට මම ප්‍රතිරෝධකතාවයට සමීකරණ ලියනවා. ρ සමානයි R1 A1 බෙදීම L. ρ L බෙදීම A. ρ සමානයි RA බෙදීම L. නැත්නම් ඕන විදිහට පාඩම් කරගන්න. නැත්නම් ρ L බෙදීම A සමානයි R. ඕන විදිහට. හරි. ඊළඟ එක්කෙනාට ලියුවොත් එහෙනම් එයාටත් ලියද හැ. එයාගේ රෝමයි. හැබැයි R2 A2 බෙදීම 2යි L. එයාගේ දිග 2යි. හරි. එහෙනම් මෙතන බෙදමු දැන් අපි සමාන කරමු නැත්නම්. එහෙනම් R1 A1 බෙදීම L සමාන වෙනවා R2 A2 බෙදීම 2යි L. ඇයි දෙන්නම එකම જાතියෙන් හදලා තියෙන නිසා. කැපුණා අහන්නේ R2 බෙදීම R1. එහෙනම් මම මේ පැත්තට දාන්නම්. R2 බෙදීම R1 කියන්නේ කවුද? 2යි A1 බෙදීම A2. දැන් අපිට දත්ත විදිහට A1 A2 දීලා නැහැනේ. එහෙනම් අපි ඒක හදා ගන්නවා. එහෙනම් මෙයා තැළුවා කියලා මෙයාගේ පරිමාව වෙනස් වෙන්නේ නැහැ කොයිලාක. මෙයාවම තමයි තරල මේ හදලා තියෙන්නේ. එහෙනම් පරිමාව කියන්නේ මෙයාගේ කවුද? A1L. හරස් කළ වාරය දිග සිලින්ඩරයක් නිසා. එහෙනම් මෙයාට කිව්වහම එයාගේ A2 2යි. එහෙනම් L ට කැපෙනවා. මෙතන වනේ A1 බෙදීම A2. A1 බෙදීම A2 කියන්නේ කවුද? 2යි. එහෙනම් මෙතන 2 වැඩි කිරීම 2 තමයි R2 බෙදීම R1 කියන්නේ. හරි. එහෙනම් දෙවරක් 2 4යි. හරි. එහෙනම් 4 ගුණයකින් තමයි ප්‍රතිරෝධය වැඩි වෙන්නේ. උත්තරේ 3 විද්‍යුත් ප්‍රතිරෝධය මෙන් සිව් ගුණයක් වෙනවලු. මුල්ලාගේ මෙන් සිව් ගුණයක් වෙනවලු. ඒක තමයි උත්තරේ වෙන්නේ. හරි. සරල ගණන. රූපේ දැක්කෙන AB ජාලයේ සමක ප්‍රතිරෝධය කීයද කියලා අහනවා. මෙතන තියෙනවා 100යි 10යි 1000යි 100යි. ඔය මේ දෙපැත්ත අතර සමගිය කීයද කියලා අහනවා. 1988 ගාන. හරි. එහෙනම් මේක සරල ගානක්. මේ දෙන ශ්‍රේණිගත උඩින් 110යි යටින් 1100. එහෙනම් මේ පැත්තේ තියෙන 110කුයි 1100කුයි.
එන සමති වෙන්නේ කවුද? 110 වැඩි කිරීම 1100 බෙදීම 110 ධන 1100. එන උත්තර වෙන්නේ 11 121යි 121 බිඳු 3යි බෙදීම යට එනවා මෙතන 110 1210යි 1210යි. හරි. ඔන්න උත්තර කරලා උත්තරේ ගන්නයි. තියෙන මෙයාට මෙයා කැපුණා 100කට 100ක් කැපුණා එතන 100යි. 100යි ඔය. සරල ගන්න. ධාරා විද්‍යුතේ ගණන් හරි ලේසියි. සුළු කරන්න එහෙම උත්තර එනවා පට ගන්න. ඔයගලන්ට හරියට උත්තරේ එන්නේ නැත්නම් ඒ කියන්නේ ඉක්මනටම උත්තරේ එන්නේ නැත්නම් ඔයගොල්ලෝ හදන විදිහ වැරදි. හරි. ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. සරල ගණන්.